ආයුබෝවන් සිළුමු දෙනා සාදන පිළිගන්නවා ප්‍රථම ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකකින් අරගෙන ආවිලා තියෙන්නේ මගේ අලුත් නිර්මාණයක් වන adjustable power supply regulator එකක් ගැන. වීඩියෝ එකට යන කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහතින් රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන ගන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. මේ තියෙන DC adjustable power supply regulator එකක්. මේ යුනිට් එකට DC වෝල්ට් 24 දක්වා විදුලියක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ මේ ලබා දෙන වෝල්ටේජතාවය ඔයාලට අවශ්‍ය කරන විදිහට වෝල්ට් 3 ඉඳලා වෝල්ට් 24 වෙනකන් රෙගුලේට් කරලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ යුනිට් එකෙන් උපරිම වශයෙන් ඇම්පියර් 10ක ධාරාවක් පාලනය කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා වෙළඳ පොලෙන් මිලදී ගන්න 78.5 78.12 වගේ රෙගුලේටර් එකකින් ඇම්පියර් 1ක පමණ ධාරාවක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ යුනිට් එකෙන් ඔයාලට ඇම්පියර් 10ක ධාරාවක් ලබා ගන්න පුළුවන්. මේ යුනිට් එක ඔයාලට adjustable power supply එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. මේ යුනිට් එකේ වෝල්ටේජතාවය සහ ධාරාව වෙන වෙනම ඔයාලට අවශ්‍ය කරන විදිහට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ යුනිට් එක ඔයාලට ඔයාලගේ වාහනයටත් භාවිත කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ වාහනේ තියෙන්නේ 24 වෝල්ට් බැටරි එකක් නම් ඔයාලා කාර් සෙට් එකකට වගේ විදුලිය ලබා දෙනවා නම් ඔයාලට මේ බැටරිය වෝල්ටේජතාවය 12 වෝල්ට් වලට අඩු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මේ යුනිට් එක භාවිත කරලා ඔයාලගේ 24 වෝල්ට් බැටරියේ තියෙන වෝල්ටේජතාවය 12 වෝල්ට් වලට අඩු කරගන්න. ඒ වගේම මේ යුනිට් එකේ ඕවර් වෝල්ටේජ්, ලෝ වෝල්ටේජ් සහ ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් තියෙනවා. මේ යුනිට් එක රුපියල් 5000ක් වෙනවා. මේ යුනිට් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ තිරේ දෙකේ නම්බර් එකට WhatsApp message එකක් දාලා තියන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න, අනිත් අයටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහතින් රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන ගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු. එතෙක් ඔබට සුබ දවසක්.